අධික වාහන තදබදය පැවතීම නිසා ගුවන් තොටුපොළ වෙත පැමිණීමට විනාඩි 10ක් ප්‍රමාද වූ ඉන්දියා ජාතික තරුණියෙකු භූමි චහුවන් හට එයා ඉන්දියා AI 171 යානාව මගහැරුණා. අවසන් නැමතුම් මගින්ද ඇගේ නම ප්‍රකාශයට පත් කර තිබුණත් ඇය පැමිණ විට ගුවන් යානය පිටත්ව තිබුණේ. ගුවන්ගත විනාඩි කිහිපයක් තුළ යානාව කඩා වැටී විනාශයට පත් වූයේ ඇයව විස්මයට පත් කරමිනි. එමෙන්ම අනතුරටපත් බෝයින් 787 ගුවන් යානයේ 11A80 සිටි ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික වන විශ්වාස් කුමාර් රමේෂ් නැමැති අය දිවිගලවාගෙන ඇති බවට ඉන්දිය මාධ්‍ය පවසනවා. ඔහු සිටි අසුන ආසන්නයේම ගුවන් යානයේ හදිසි පිටවීම දුරට තිබුණා කියලා වාර්තා වෙනවා. ඒ වගේම ඔහු පවසා තිබෙනවා ගුවන් ගතේ මිනිත්තු කිහිපයකට පසු ලොකු ශබ්දයක් ආවා. මල සිරුරු තැන් තැන් වල වැටී තිබුණා. මම ගින්දර මැදින් දිව්වා කියලා. ඒ අවස්ථාවේ දැඩි කම්පන තත්ත්වයකින් සිටි බවටද ඔහු පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම අනතුරින් දිවිගලාවගත් ඉන්දිය ජාතික තරුණියෙකු භූමි චහුවන් හා ඉන්දිය සම්භාවයක් සහිත ප්‍රධාන ජාතික වන විශ්වාස් කුමාර් රමේෂ් මෙම අනතුරින් දිවිගලව ගැනීමට දෛවයේ කුමක් හෝ හේතුවක් තිබෙන්නේ නැති බවට අපට පේනවා. ඒ වගේම මියගිය පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් වෙතින් DNA සාම්පල් ලබා ගැනීම දැන් සිදු වෙන බවට වාර්තා වෙනවා. අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වන විට 246ක් බවට හා අනතුරටපත් ගුවන් යානයේ එක් කළු පෙට්ටියක් සොයාගෙන ඇති බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මෙම අනතුර සිදුවීමට හේතුව සොයා පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවටද පැවසෙනවා. Happened in my eye. I can't. How did you manage to escape? I just Did you pull the emergency doors? no. Emergency door is broken. My seat is broken. Then I see the face little bit. Then I will try to come out. Yeah, that's why. Did the aircraft catch fire before you? Yes. A little bit fire. After me, I'm out. Then blast. Did anybody help you, or you? After that, you came out on your own. How did you jump from the aircraft? I'm not jumping. I just walk out, innit? Then ambulance coming in. You did walk out on the building, or? No, in floor. Yes. Inside the aeroplane. Only there. Yeah. So, and you managed to get into the ambulance there?